ලංකාවේ අපේ ජාතික ආහාරය කිරිබත් වුණාට වැඩිපුරම හොයන්නේ රයිස්නේ. අද මං අරන් ආවේ වෙනස්ම විදියක රයිස් රෙසිපි එකක්. මේක try කරලා බලන්නකෝ. ආස හිතෙයි. මුලින්ම ඉතින් අපේ ලොක්කු පොඩ්ඩු ටික ඔය පේන විදියට ලූණු, සුදු ලූණු, නයි මිරිස් කරලක් එහෙම පොඩියට කපාගෙන ඔය විදියට ටෙම්පරාදු කරගන්න. තියනම් ඉඟුරු කෑල්ලක් කරපිංචා ටිකක් එහෙමත් දාගන්න. ඊට පස්සේ ඔන්න ඔය පේන විදියට කැරට් ටිකක් එහෙමත් කපාගෙන හරි ග්‍රේට් කරලා හරි දාගන්නකෝ. දැන් ඒකත් 250ට 300ට හැඳි ගාගන්න. බොරු හිමින් හැඳි ගාගන්න, නැත්තම් තාච්චියෙන් එළිය තියේවි. කොහමද ඔයාලා හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. මේ විදිහට හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ මේකට ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක්, කැලි මිරිස් ටිකක් එහෙමත් දාගන්නකෝ. ලුණු නම් මං තේ හැඳක ප්‍රමාණයක් යොදාගෙන තියෙනවා. ගම්මිරිස් නම් තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්න. රසයේ හැටියට එකතු කරගන්න ඕන නම් ගොඩක්ම හොඳයි. මොකද මං කන සැර ප්‍රමාණය නෙවෙයිනේ ඔයාලා කන්නේ. කැලි මිරිස් කුඩුත් තේ හැඳි භාගයක් විතර තමයි මං යොදාගෙන තියෙන්නේ. දැන් මේ ටික ඔක්කොම ඔය පේන විදියට හොඳට ටෙම්පරාදු කරගන්න. දැන් බලන් ඉන්නේ මේකට බිත්තර දානකන්ද? බිත්තර දාන්නේ අන්තිමට. දැන් ඔයාලා මේකට ගෙදර තියෙනවා නම් සෝස් මේස හැන්දක ප්‍රමාණයක් එකතු කරගන්න. දැන් ඉතින් අහන්න එපා මේස හැන්දක ප්‍රමාණයක් මොනවද කියලා. වැඩි වුණාට කමක් නැහැ. අද මම මේකට රසකාරක විදියට යොදාගන්නේ සෝස් විතරයි. මොකද හැමදාම ස්ටොක් පවුඩර් චිකන් කියුබ් කන්න හොඳ නැහැනේ. ඉතින් මට බැන බැන ඉන්න නැතුව එහෙම ඕන කට්ටිය ඉන්නව නම් ඒවත් දාගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය පේන විදියට සම්බහල් හරි බාස්මති හාල් හරි හොඳට තම්බගෙන එකතු කරගන්න. තම්බන්න නැතුව එකතු කරගෙන ඕකටම වතුර ටිකක් දාලා ලිපේ තියාගත්තත් කමක් නැහැ. බොරු විහිළුවක් කරේ. දැන් ওই විදියට ඇට කුඩු වෙනකන් හොඳට චප්ප කර fry කරගන්න ඕන. ඇට කුඩු වෙනකන් කිව්වේ බත් ඇට. දැන් මේ විදියට හොඳට flavor එක mix කරගන්න ඕන. ඒ කියන්නේ හොඳට කවලම් කරගන්න ඕන. කවලම් කරගෙන ඉවර වෙලා ඔය බත් එක මැදින් පොඩි හිලක් හදාගෙන බිත්තර දෙක එකට කඩලා දාගන්න. හරියට බදාම ගොඩකට වතුර දාන්න වගේ. දැන් ලිපේ ගින්දර පොඩ්ඩක් වැඩි කරලා හොඳට බත් ඇටයි බිත්තරයි හොඳට fry කරගන්න. මං කිව්වේ මේක වෙනස් විදිහකට හදන්න කියලා. හරිම රසයි. ඉතින් හදලා ඉවරුනාම හොඳට fry කරගන්න ඕන ගින්දර පොඩ්ඩක් වැඩි කරගෙන. මේකට දාන්න කලින්ම ඉතින් chicken බෙදලා අයින් කරගන්න ඕන. හොඳද? chicken නිකන් එකතු කරන්න බෑනේ. දැන් ඔය පේන විදිහට විනාඩි 3-4ක් හොඳට ගින්දර වැඩි කරගෙන fry කරගන්න. මගේ වීඩියෝ එක බලන ඔයා පළවෙනි වතාවට නම් මගේ වීඩියෝ එකක් බලන්නේ මාව subscribe කරලා bell icon එකත් click කරලම තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. සාම්ප්‍රදායික විදිහට හදන chicken rice එකෙන් ඔබට ගිහිල්ලා වෙනසක් එකතු කරන්න හැදුවේ. ඉතින් මේකට බනින්න එපා කවුරුවත් මට. බැන්නත් කමක් නැහැ ඉතින්. දැන් ඔය පේන විදිහට chicken ටික බෙදලා එකතු කරගන්න. ඒකත් හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ මේකට ලීක්ස් කොළ ටිකක්, ලුණු කොළ ටිකක් තියෙනවා නම් එකතු කරගන්න. ලීක්ස් කොළ ටිකක්, ලුණු කොළ ටිකක් එකපාරම එකතු කරගන්න එපා. එක දෙයක් විතරක් එකතු කරගන්න. ලීසුයි ලුණු කොළයි දෙකම එකපාරට දාන්න එපා. දැන් ඔය පේන විදිහට හොඳට කවලම් කරගන්න. ඔය මම්මගේ ලිප වටේ හිරව ගන්න නැතුව හොඳට පරිස්සමට fry කරගන්නකෝ. එහෙනම් මං කියපු විදිහටම හැදුවනම් ඔයාලට රසම රස chicken rice එකක් ලැබිලා තියෙයි. මං එහෙනම් ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි. ආයෙත් හම්බෙමු.